හායි අය කට්ටිය ඉතින් මොකද වෙන්න ඕනේ ඉතින් කලින් වීඩියෝ එකේ ප්‍රොක්සිය ගොඩක් කට්ටිය මචං වැඩ නැහැ කියලා බැනලා තිබ්බා හරිද? ඉතින් මචං ඔන්න මේ අප්ඩේට් එකට හරියන විදිහට ප්‍රොක්සි account එකක් හදන විදිහ ගෙනලා තිනවා. ඉතින් මේ ප්‍රොක්සිය දාගනින්න ඉතින් අනිවාර්යයෙන්ම වාසි ප්‍රොක්සියක් ඉතින් මේ වීඩියෝ එක ඉතින් වැඩි දිග්ගස්සන්න නැති හින්දා අපි ඉක්මනට බලමු මෙන්න මේ ප්‍රොක්සිය කොහොමද දාගන්නේ කියලා. ඉතින් මචං මම පළවෙනි පින් කමෙන්ට් එකේ මචං දාලා ඇති ඇප් එක APK එකක ලින්ක් එකකුයි තව ID වෙරිෆයි කරන්න පුළුවන් වෙබ්සයිට් එකක ලින්ක් එකකුයි. ඉතින් ඔයාලා මේ දෙකෙන් එකටම යන්න ඕන මචං APK එක ඩවුන්ලෝඩ් කරන්න තියෙන ලින්ක් එකට. ඉතින් ඒකට ගිහිල්ලා මචං APK app එකක් තියෙනවා මචං අන්න ඒක ඔයාලා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මම ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන විදිය ඔයාලට පෙන්නන්න යන්නේ නැහැ. ඔයාලා ඒක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් ඉන්ස්ටෝල් කරාට පස්සේ මචං කරන්න තියෙන විදිය මම කියන්නම් දැන් ඔයාලට. ඉතින් ඒක ඉන්ස්ටෝල් කරන මචං ඔයාලා නෝමල් ගේම් එක ඕපන් කරනවා වගේ ඔයාලා ඒක ඕපන් කරන්න. ඉතින් ඒක ඕපන් කරලා ඔයාලා ගෙස්ට් account එකක් හදාගන්න මචං. Google Facebook හදන්න යන්න එපා. ගෙස්ට් account එකක් හදාගන්න මචං. ගෙස්ට් account එකක් හදාගත්තට පස්සේ මෙන්න මේ වගේ error එකක් එනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ error එකේ මචං ඔය උඩින් ID එකත් පේන විදිහට ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි මොන හරි කරගලා ඒ ID එක මචං ඔයාලා කොපි කරගන්න ඕන. ඒ ID එක කොහේ හරි මචං ටයිප් කරලා ඒක කොපි කරගන්න ඕන මචං. ඉතින් ඒක කොපි කරලා මං පින් කමෙන්ට් එකේම තව ලින්ක් එකක් දාලා තියෙනවා කිව්වේ ID වෙරිෆයි කරන වෙබ්සයිට් එක. අන්නේ වෙබ්සයිට් එකට යන්න ඕන මචං ඔයාලා. ඊට පස්සේ මචං ඔය උතන දෙවියන්ට තියෙන්නේ connect with discord කියලා අන්න එක දීලා මචං ඔය උතන්ට ID එක ගහලා අර error එකේ ආපු ID එක ගහලා ඔය යටින් තියෙන රතු ලා රෝස පාටයි නිල් පාටයි ඔය තියෙන එක දීලා මචං ID එක වෙරිෆයි කරගන්න ඕනේ. ඊට පස්සේ මචං ඔයාලට ඔන්න විදියට තප්පර 3ක් වගේ ලෝඩ් වෙලා ආයෙ මචං ඒ වගේ කන්ෆර්ම් කියලා එකක් එයි. ඊට පස්සේ මචං ඒක කන්ෆර්ම් දෙන්න. ඊට පස්සේ මචං ලෝඩ් වෙලා ඔන්න ඔය විදියට මචං මේ පිරේ මචං ඔය ඉර වගේ තියෙන එක. ඊට පස්සේ මචං ආයෙ දෙන්න. ඉතින් ඇඩ් දෙක වගේ තමයි සාමාන්‍යයෙන් ප්ලේ වෙන්නේ. ඇඩ් දෙක ඇවිල්ලා ඒක ක්ලෝස් කරලා පස්සේ මචං ඕක මේව කර අයින් මේ කනෙක්ට් කරගන්න හරිද. ඊට පස්සේ ප්‍රොක්සි එක මචං හරියනවා. ඔන්න ඉතින් අවසාන එක තමයි මචං දැන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මචං අවසානය කරාට පස්සේ ප්‍රොක්සි account එක මචං හැදිලා තියෙන හරිද. දැන් ඔයාලට ගේම් එකට ගිහිල්ලා බලන්න. ගේම් එකට යන්නේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත APK app එකට ගිහිල්ලා බලන්න පුළුවන් මචං ප්‍රොක්සි account එක හැදිලාද කියලා. ඉතින් මචං ගිල්ඩ් එකක් තියෙනවා හරිද අපේ ගිල්ඩ් එක. ඉතින් ගිල්ඩ් එකට එන්න ඕන නම් මෙන්න මේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න. WhatsApp number එකට message එකක් දාලා කියන්න ගිල්ඩ් එකට යන්න කියලා. මේ ගිල්ඩ් එක මචං auto join වෙන විදිහට හදලා තියෙන හරිද. ඒත් මචං දැන් ගිල්ඩ් එක full වෙලා තියෙන්නේ හරිද. ගහන්න නැති කට්ටිය මචං 10ක් විතර ඉන්න හරිද. ඒ කට්ටිය අයින් කරලා මචං ඔයාලා ගන්න. ඉතින් ගිල්ඩ් එක level 4 තිබ්බේ මචං. ඊ ගිල්ඩ් එක ආයේ 3ට බැස්ස හරිද. ආයේ ගිල්ඩ් එක අප් කරලා ගන්නවා. ලබන සතියේදී ආයේ ගිල්ඩ් එක මචං 4ට දාගන්නවා අනිවාර්යෙන්ම. ඉතින් එන්න ඕන කට්ටිය WhatsApp එකට message එකක් දාලා කියන්න අනිවාර්යෙන්ම ඔයාලා මචං ගිල්ඩ් එකට join කරගන්න. ඒ වගේ මචං subscribe මචං 2k ගහනවා. 2k ගහන්න help කරපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් ඉක්මනට මචං අපි subscribe 3k ගහමු. ඉතින් හරි වීඩියෝ එක හොඳයි නම් channel එක අනිවාර්යෙන්ම subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා set වෙන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. bye bye set එකටම.